හෙලෝ ගයිස් අද කරන්න යන්නේ සුපිරිම ටැප් එකක් හදන්න යන්නේ බෝතලයකින් මේ වගේ පොඩි බෝතලයකින් කොහොමද ටැප් එකක් හදන්න කියලා බලමු අපි. මේකට අවශ්‍ය වෙන්නේ මේ වගේ බෝතලයක් පොඩි බෝතලයක් කුයි තස් සිදුරක් ඉද ගන්න පොඩි මේ කම්බියක් වගේ කැල්ලක්. හරිද? මං ඒ කරන විදිය දැන් කියලා දෙන්නම්. මං ගයිස් මේ වගේ මේකක් ගත්තා. මොකද්ද ගෑරපුවක් මං දැන් මේක මොකද්ද රත් කරන් තියෙන්නේ. ටක් ගාලා මේකෙන් මං සිදුරක් ඉද ගන්නවා. හරි ගයිස් මම හිදුරක් මේ විදගත්තා. මේ තියෙන දැන් ඉතින් අපේ ටැප් එක හදලා ඉවරයි. තව පොඩි වැඩක් තව වැඩ දෙකක් විතර තියෙනවා. දැන් තියෙන පළවෙනි වැඩේ තමයි මේක හීල් කරගත්තට පස්සේ මෙතනට වතුර පුරව ගන්න ඕනේ. අනිවාර්යයෙන් වතුර පුරවද්දී මෙන්න මේ හිටස අල්ලගෙන වතුර පුරවන්න. ඒ මේ අල්ලන් අරිනත් එක්ක මේ වතුර ටික පිරෙද්දී මෙන්න මේක මෙහෙම කරලා වහන්න ඕනේ. හරිද? වහලා මේ අත ගත්තට පස්සේ වතුර යන්නේ නැහැ පොඩ් බිදක්වත්. බිදක් දෙයක් යනවා. ඊට පස්සේ නතර වෙනවා යන්නේ නැහැ වතුර. හරිද? මම මේක පුරවගෙන පෙන්නන්න. හරි ගයිස් ඉතින් මම පෙන්නන්න මේ මූඩියේ මේ වතුර දාලා තියෙන්නේ මේ. දැන් ඉතින් හිටසෙන් වතුර එන්නේ නැහැ. මම පොඩ්ඩක් ඔබලා පෙන්නන්න. දැක්කම වතුර තියෙනවා. දැන් ඉතින් වතුර එන්නේ නැහැ. දැන් කරන්න තියෙන දේ තමයි දැන් තියෙන පොඩිම දෙයක්. දැන් තියෙන්නේ මේක අරින්න විතරයි. මූඩිය අරපු ගාම වතුර යනවා. අවුලට ඇරලා පෙන්නන්නම් ඉතින්. හරි දැන් අපි මේක ඇරලා බලමු මූඩියෙන් කොහොමද වතුර යන්නේ කියලා. මේ විදිහට මේක බුරුල් කරගන්නවා. දැක්ක නෙමෙයි අපි අත් දෙක හොද ගන්න තියෙන්නේ. ආයේ මේක වහපු ගමන්ම නවතිනවා. දැක්කනේ සුපිරි වැඩක්. ඕගලන්ටත් ලොකු බෝතලයකින් උනත් ගන්න පුළුවන්. ලොකු එකකින් කරොත් වතුර ගොඩක් ඉතුරු වෙනවා. මේ පොඩි එකකින් කරොත් ඉක්මනට යනවා මේ. ගොඩක් තිබ්බ දැන් බහැලා වතුර. ඔන්න මම ආයමත් කරලා වෙන්නන්න. නේ අත් දෙක හොද ගන්න තියෙන ඕන තරම්. ඉතින් guys ඔහොම තමයි අපේ වැඩේ උනේ. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් subscribe එකක් දාන්න. එහෙනම් මේ සුපිරි වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න.